හැලෝ කොහොමද කට්ටියට? ඉතින් මම කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ දවස් ටිකේ පොඩි වැඩ වගයක් නිසා එක දිගට වීඩියෝ ගෙන්න බැරි වුණා. ඉතින් අද වීඩියෝ එකකින් මම ගෙනාවේ ෂැඩෝ බොට් එකේ අලුත් අප්ඩේට් එක. ඉතින් ඔයාලා මේක ගැන අහලත් ඇති, හදලා බලලා තියෙන අයත් ඇති. ඉතින් ඔය හැමෝටම මේක අද හදලා බලන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එකකින් ගිහින් මේ ෂැඩෝ බොට් ඇප් එක තියෙන zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මේ Z Achieve app එකකින් හරි ඔයාලගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් එකකින් හරි ඩවුන්ලෝඩ් කරගත්ත zip ෆයිල් එක හොයාගන්න. දැන් ඒක එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ එන මේ ෆෝල්ඩර් එකට යන්න. ඒකේ ඇප් දෙකක් ඇති මේ විදිහට. ඒ වගේම ඔයාලා දාගෙන ඉන්න ගේම් එකට ගැලපෙන එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මම Free Fire Normal නිසා මේ V9 Shadow Normal කියන එක ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඒ ඇප් එක ඕපන් කරන්න. දැන් මේ වගේ එයි. ඒකේ මේ ඕකේ කියන එක දෙන්න. දැන් මේක ඔන් කරන්න. දැන් හරි. දැන් ඔය ඇප් එක අයින් කරන්න නැතුව ගේම් එකට යන්න ඕනේ. ඊළඟට ඔයාලා මේ වගේ ටීම් එකක් වෙන්න. ඊළඟට මේ ටීම් කියන එක ගිහින් මම මේ කියන කෝඩ් එක ටයිප් කරලා මැසේජ් එකක් විදියට දාන්න. දැන් ආයි මෙන්න මේක ටයිප් කරලා සෙන්ඩ් කරන්න. දැන් පොඩ්ඩක් ෆෝන් එක හිර වෙලා වගේ තියෙයි. ඒක ටික වෙලාවකින් හරියනවා. දැන් ඔයාලගේ වෝල්ට් එකට ගිහින් බලන්න. ඉතින් දැනට ආපු ඔක්කොම බන්ඩල් කිට් තියෙනවා. ඔයාලා ඒවා කොහොමද කියලා ඩවුන්ලෝඩ් කරලා බලන්න. මම එකක් දෙකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා ගේම් එකේ නයින් වෙලා ආයි එද්දි මේවා නැති වෙනවා. ඉතින් ආයි මේ විදියට ගන්න කරන්න තියන්නේ අර ෂැඩෝ බොට් ඇප් එකකින් VPN එක ඔන් කරලා ගේම් එකට ඇවිත් ටීම් එකක් වෙලා අර මැසේජ් දෙක ටයිප් කරලා දාන්න විතරයි. එතකොට මේ විදියටම ඔක්කොම ටික අන්ලොක් වෙනවා. ඉතින් මේක කරා කියලා account එක නම් බෑන්ඩ් වෙන්නේ නැහැ. මොකද මේ shadow bot එක ඇවිල්ලා දැන් ගොඩක් දවස් ඒක දැම්ම කියලා කාගේවත් account එකක් තාම බෑන්ඩ් වෙලා නැහැ. ඔයාලට ෂුවර් නැති නිසා bot එකක් හදලා දාලා බලන්න ඕනේ නම් පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ shadow bot එකේ අලුත් අප්ඩේට් එක ආපු ගමන් ඔයාලට ගේන්නම්. එහෙනම් අපි ගියා.